ආයුෂ බොහෝ වේවා ආදරණීය ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී ප්‍රිය අසන්නනි අසන්නේනි මා ප්‍රිය කටක ලග්න හිමියනි හිමිකාරියනි සෑම සිළු දනාට සුබම සුබ දවසක් වේවා. ඉතින් අද දවසේදී සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ 2026 උදාවන මාර්තු මාසයේ ඔබට කොහොමද කියලා. ඉතින් මුලින්ම කියන්නම් ඔයයි මායි හම්බ වෙන්නේ පාරක නම් මට පහුණා නම් ට්‍රැෆික් මට පුළුවන් වට හෙඩ්ලයිට් එකක් ගහලා කියන්න ඉස්සරහින් ට්‍රැෆික් ඉන්නවා ලයිසන් එකම නැත්තම් වාහනේ නතර කරන්න කාට හරි දෙන්න කියලා ඔයාට පොඩි අනතුරු ඇඟවීමක් අඟවන්න. හැබැයි අපි මුණ ගැහෙන්නේ පූර්ණින්ද ජ්‍යොතිෂ්‍යවේ YouTube නාලිකාව තුළ. ජ්‍යොතිර්වේදියෙක් විදිහට මට පුළුවන්කම තියෙන්නේ ඔයාට මාර්තු මාසය මොන මොන අභියෝගයන් වලට මුහුණ පාන්නට සිදු වේවිද? ජීවිතේ මොන වගේ සුබ තත්ත්වයන් ඔයාට උදා වෙනවද? ඒක නම් වැඩි කියන්න ඕනේ සුබ අනිවාර්යයෙන්ම ලැබෙනවා නම් ඒක වළක්වන්න බෑනේ. ඒක ලැබෙන්න මොන දෙයක් ඔයාට. සමහර තැන්වලදී සුබ කියන දේවල් අහිමි වෙන තැන් තියෙනවා. හැබැයි අපි ඒවා වැඩියෙන් ලබන්නට ඕන විදිත් තියෙනවා. එතකොට ඔයා යන්න ඕන මාර්ගය මොන වගේ කටෝර මාර්ගයකද ගමන් කරන්න කියලා මට පුළුවන් ඔයාට හොඳ දිරිමත් කිරීමක් කරන්නට. බොහොම ආදරණීය ඔයා මම මේ කියලා දෙන දේවල් ඍණාත්මකව ගන්න එපා. කියලා දෙන දේවල් බොහොම ධනාත්මකව ගන්න ජීවිතේට. ප්‍රශ්න ගැටලු කියන දේවල් තිබ්බොත් තමයි අපි ජීවත් වෙනවා කියලා අපිට දැනෙන්නේ. ප්‍රශ්න විසඳ ගන්නට ඕන අපි ජීවිතය සාර්ථක කරගන්නට. මොකද අද මෙතනට මම ගොඩනැගෙන්න ජීවිතේ මුහුණ නොදුන්න අභියෝගයක් නැති තරම් කියලා විතරයි මට කියන්න පුළුවන්. එතනින් එහාට මම මොකුත් කියන්නේ නැහැ. අපි අද දවසේදී කතා කරන්නේ මගේ කතාව නෙමෙයි. ඔයාගේ මාර්තු මාසයේ මොන වගේ වේවිද කියලායි. එhmenan අපි බලමු ආදරණීය වාට කොහොමද ග්‍රහ ගෝචර ගමනේ දෙන්නේ කියලා මාර්තු මාසයේ ආරම්භය. ඉතින් ඔබේ ලග්නාධිපති සඳු දෙව්දුව ලග්නගත වෙනවා. දෙවැන්නේ කේතු, අටවැන්නේ කුජ, රාහු, රවි, බුධ සමගින් සිකුරු, ඒ වගේම නවවැන්නේ සෙනසුරු, ඒ වගේම 12 වැන්නේ ගුරු ග්‍රහතුමා ගෝචර වෙමින් තමයි මාර්තු මාසයේ උදාව සිද්ධ වෙන්නේ. ඉතින් චන්ද්‍රාදී යෝගයත්, හර්ෂා යෝගයත්, ඒ වගේම කුලීර යෝගයත්, ඒ වගේම කුජ දීප්ති යෝගයත්, බුධ ආදිත්‍ය යෝගයත් ඔයාට මේ මාර්තු මාසයේ උදාවත් එක්ක උදා වෙනවා. මේ කරුණු කාරණාවල් එක්ක ගත්තයින් පස්සේ ඔබ වෙනදට වඩා ඔයාගේ ගෞරවය පිළිබඳ, ඔයාගේ තත්ත්වය පිළිබඳ වැඩියෙන් සැලකිලිමත් වෙන කාලයක්. කෙටියෙන්ම කිව්වොත් එහෙම තමන්ගේ තත්ත්ව ගැන වැඩියෙන් හිතන කාලයක් කියලා කියන්නට පුළුවන්කම තියෙනවා අපිට. ඒ වගේම තමයි බොහොම වාසනාවන්ත භාවයක් ජීවිතය තුළ උදා කරගන්නට වෙහෙස වෙන කාලයක්. කුමන ප්‍රශ්නයක ගැටලුවක් තිබුණත් එක තත්පරයක් හෝ සතුටු වෙන්න පුළුවන් නම් උපරිම ප්‍රීතිමත්ව කාලය ගත කරන්න දඟලනවා. ඔයාට එන බාධාවල් ඔයාගේ පවුලෙන් වේවා, සමාජයෙන් වේවා, ඔයාට එන ගැරහුම් වේවා, මේ සියල්ල මැඩගෙන බොහොම සාර්ථක ගමනක් ඔබ යන කාලයක් විතර දකින්නට පුළුවන්කම තියෙනවා මාර්තු මාසයේ තුලදී. ඒ වගේම තමයි ඔයාව කාටවත් එහෙට මෙහෙට නවන්න බෑ. ඔයා ෆ්ලෙක්සිබල් නෙවෙයි. කෙලින්ම ඔයා බොහොම ඍජුව ඉන්න කෙනෙක් වෙනවා මේ කාලෙදී. තනි තීන්දුව తీරන, ඍජු තීන්දුව తీරන, නිදහස් සිතුවිලි වල කිසිම කෙනෙකුට ගැති නොවි වැඩ කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. හරි වාසනාවන්තයි ඔයා වගේ යුවතියක් ලබනවා නම් පුරුෂයෙක්. ඒ වගේම තමයි ඔයා වගේ ස්වාමි පුරුෂයෙක් ලබනවා නම් යම්කිසි යුවතියක් ආදරණීය. ඇය වාසනාවන්තයි. හේතුව ඔබ කොහොමත් සකසුරුවම් භාවයට කැමති කෙනෙක්. ඉතින් වෙනදට වඩා ඔන්න පිළිවෙල පිළිබඳ සැලකිලිමත් වෙන gedara මිනිස්සු බැනුම් අහන කාලයක් මේක ඔයාගෙන්. මොකද ඔයා තිබ්බතේ ඊතර තියෙන්න ඕන. ඔයා අස්කරා නම් ඒ පිළිවෙලට තියෙන්න ඕන. ඉතින් මේවා තමයි පුංචි පුංචි ගැටලු විදිහට දකින්නට තියෙන්නේ. ඒ වගේම තමයි ගෞරවාදරයට ලක් වෙන ඔබ සමාජය තුළ සහ ඔයාගේම අය ළඟ ඒ වාසනාවන්ත භාවය තියෙනවා. හරි, ඒත් එක්කම ඉතින් අපි කතා කරමු සවිස්තරාත්මකව. මුලින්ම අපි කතා කරමු ආදරණීය ඔබේ දියුණුව කොහොමද කියලා මේ මාර්තු මාසයේදී කටක ලග්න හිමියනි හිමිකාරියනි. ඉතින් දියුණුව කියන කාරණය පිළිබඳ කතා කරනකොට කටක ලග්න හිමි ඔබ මේ මාර්තු මාසයේදී සෑම අස්සක් මුල්ලක් නෑරම ඔබ සැලකිලිමත් වෙන කාලයක්. හැම දෙයකම පිළිවෙල. එතකොට වියහියදම් කියන දේවල්. ඔයා ව්‍යාපාර කරන කෙනෙක් නම් ඒ වගේ ඉන්කමින් අවුට්ගෝයින් කියන දේවල් පිළිබඳව එහෙම වැඩියෙන් සැලකිලිමත් වෙනවා. අනවශ්‍ය නාස්ති අවම කරගන්නට තමයි වැඩිපුර කාලයක් ඔබ වෙහෙස වෙන්නේ මාර්තු මාසයේ පුරාවට. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළදී ඔයාගේ දියුණුව වෙනුවෙන් අතහිත දෙන්නට පුළුවන් කල්යාණ මිතුරන් ගොඩනගා ගන්නට, ව්‍යාපාරික හිත මිතුරන් ගොඩනගා ගන්නට හැකියාව සහ වාසනාවන්ත භාවය ඔබට උදා වෙනවා. ඒ වගේම තමයි ඔයා කෘෂිකර්ම ශාස්ත්‍රයේ සම්බන්ධ කැමති කෙනෙක් නම් ඔන්න ඒ වගේ හොඳ දියුණුවක් මතක තියාගන්න. මේ හේංගෝ විතන කුඹුරු කොටනවා කියන කාරණේ නෙමෙයි. ඊට වඩා එහා ගියපු කරුණු තියෙන කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ තුලදී. එවැනි දේවල් වල යහපත සලස්වා ගන්නට පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම තමයි අගහිඟකම් කියන දේවල් ටිකක් අඩු වෙනවා. දැන් මේක පොදු පලාපලයක්. හැමෝම කියයි
කොයි අපිට හරි ගියා කියලා. මතක තියාගන්න. අපි මේ පොදුවේ කියලා දෙන දේවල් වල ගැටලු සහිත තැන් වලට තමයි ඔබ වැඩි අවධානයක් දෙන්න ඕන සාර්ථක කරගන්නවා නම් ජීවිතේ. ඒ වගේම මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. ඔයාගේ ජීවිතේ ඔයාට නොලැබුණු දේවල්, ඔයාට මගහැරුණු දේවල් ගැන කල්පනා කර කර ඉන්න එක නෙවෙයි, ඉදිරියට ඔබට ළඟා කරගන්න, ඇචීව් කරගන්න පුළුවන් දේවල් පිළිබඳ ඔබ වැඩියෙන් සැලකිලිමත් විය යුතු කාලයක් ඔබේ දියුණුව වෙනුවෙන්. ඒත් එකම ගත්තයින් පස්සේ මේ කාල සීමාව තුළදී වටිනා කියන දේවන් රෙදිපිලි ආදී දේවල්ද මිලදී ගන්නට හැකියාව ලැබෙන අවුරුද්දට වේලාසනින් සූදානම් වෙන කාලයක් විතර මාර්තු මාසයේ දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ටිකක් රළු බවක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඔබ වටපිටාවේ ඉන්න අයට ටිකක් අදහස් දෙන්නේ ටිකක් රළුව මේක මේ විදිහට වෙන්න ඕන කියලා අනසක වගේ තමයි ඔයා වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නේ. මේ දේවල් එක්ක ඔබේ ව්‍යාපාර ආදී දේවල් වල දියුණුව ප්‍රගතිය හොඳ ගමනක යන ස්වභාවය දක්නට ලැබුණත් එක් පැත්තකදී ඔබත් එක්ක ඉන්න ඇතැම් අයගේ තරහ වෙන දේවල් සිතරිද්දවා ගැනීම තියෙනවා. එහෙනම් වචන භාවිතයේදී ඔබ පරිස්සම් විය යුතු වෙනවා. රයිට්, එහෙමනම් අපි කතා කරමු ඊළඟට කටක රැසින් ඉපදුණු ඔයාගේ කොහොමද මේ වෘත්තීය පැත්ත රැකියා සම්බන්ධ කරුණු පිළිබඳව. ඉතින් අපි රැකියා සම්බන්ධයෙන් කතා කරනකොට අපි කතා කරලා ඉමු මුලින්ම ඉතින් ව්‍යාපාර රැකියා සම්බන්ධයට කලින් කටක රැසින් ඉපදුණු ඔබ වඩු කාර්මිකයෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඇවිල්ලිවලා කොන්ත්‍රාත් වැඩ කටයුතු වල වැඩ කටයුතු කරන පෙදරේරු මහත්මයෙක් වෙන්නට පුළුවන්. ඇතැම් විට මහත්මියක් විය හැකි වෙන්නත් පුළුවන්. ඔබ ඔබේ පරිස්සම පිළිබඳ වැඩියෙන් සැලකිලිමත් විය යුතු වෙනවා. ඔයා ගස්වල අතු පාහිනවා වෙන්න පුළුවන්, චේන්ජෝ එකත් එක්ක කොට්ටු වෙනවා වෙන්න පුළුවන්, ඔයා වෙල්ඩින් වැඩ කරනවා ඉතින් ග්‍රයින්ඩර් එක කොට්ටු වෙනවා වෙන්න පුළුවන්, ඩ්‍රිල් එකත් එක්ක කොට්ටු වෙනවා වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ ඔයාගේ රැකියාවේ පරිස්සම වැඩියෙන් ඕන කාලයක් මාර්තු මාසේ. ඔයාගේ හදිස්සිය කලබලයේම හේතුවෙන් ඔයාට රැකියාවේ වැඩි කාලයක් නිවාඩු ගන්න කරුණු සිද්ධ වෙනවා. කාරණය වෙන මොකක්වත් නෙමෙයි, හදිසි අකරතැබ්බයන් අනතුරුවාදී තත්වයන් චුට්ටක් වැඩි. ඒ හින්දා පරිස්සමින් අපි කටයුතු කරමු. එතකොට පුළුවන් වට මේ ගැටලුකාරී තත්වයන් निराකරණය කරගෙන බොහොම හොඳින් මාර්තු මාසයට මුහුණ දෙන්නට. ඒ වගේම තමයි ඔයා වෘත්තිකයෙක් විදිහට දීවර කටයුතු වල නිරත වෙනවා නම්, නාවක කටයුතු වල නිරත වෙනවා නම් වෙනදට වඩා ඔබ හොඳ කායික සුවතාවක් තියාගන්නට ඕන කාලයක් තමයි මාර්තු මාසය කියන්නේ. හරි. ඒත් එකම ගත්තයින් පස්සේ ඔබ කෘෂිකාර්මික කටයුතු කරන ගමේ ගොඩේ ගොවි මහත්මයෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔයා ටිකක් මහා පරිමාණයෙන් භෝග වගාව කෘෂිකාර්මික කටයුතු ව්‍යාපාරික විදිහට කරන කෙනෙක් නම් වෙනදාට වඩා ඔබේ ව්‍යාපාරය එහෙම නැත්නම් රැකියාව කෘෂිකර්මාන්තය තුල තරමක පමණ ගැටලුකාරී තත්වයන් අකරතැබ්බයන් චුට්ටක් වැඩි බවක් දකින්නට පුළුවන් මාර්තු මාසයේ. ඒ හින්දා පලිබෝධ සම්බන්ධ කරුණුවල එහෙම වෙනදට වඩා තමන්ගේ කෘෂිකාර්මික කටයුතු වල හොඳ නිරීක්ෂණයක් තියාගෙන කටයුතු කරන්න. එවිට ඔබට කෘෂිකාර්මික කටයුතු වල ඇති වෙන පලිබෝධ ගැටලු निराකරණය කරගෙන හොඳ ප්‍රගතියක්, හොඳ ලාභයක් ලබන්නට පුළුවන් හැකියාව උදා වෙනවා. ඕට මම අනිවාර්යයෙන්ම හදවතින්ම සෙත්පතන ආශිර්වාද කරනවා. මොකද ඔයා ව්‍යාපාරයක් කරත් ඔයා බතසරි කරන නිසා, ඔයා එළවලු ටික හරි ගස්සලා දෙන හින්දා අපි සල්ලි දීලා ගන්න එක හරි. සල්ලි දීලා ගන්නත් ඔයා මේව හදලා තියෙන්න එපේ. ඒ වෙනුවෙන් ඔබට ගෞරව කරන්නට ඕන. හරි. අපි යමු එහෙමනම් කතා කරන්නට ඕන හොඳම මාතෘකාවල් ටික. රැකියාව සම්බන්ධයෙන් කතා කරනකොට පුද්ගලිකාංශයේ ඔබ ඉලෙක්ට්‍රිකල් සයිඩ් එකේ එහෙම නැත්නම් ඔයා විශේෂයෙන්ම විදුලි උපකරණ ව්‍යාපාරයේ ඒ වගේම අලුත් වැඩියා කටයුතු කරන ව්‍යාපාරයේ රැකියාවේ නිරත වෙනවා නම් තරමක් පමණ මේ කාලෙදී ඔන්න කස්ටමර්ස්ලාගෙන් ටිකක් බැනුම් අහන්න වෙන කේවල් වෙන කාලයක් වෙනවා. මොකද හේතුව වැඩ රාජකාරී අධික වෙනවා. ඔයාට නිදහස චුට්ටක් අඩු වෙන ස්වභාවයක් පවතිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගෘහ භාණ්ඩ ආශ්‍රිත නිෂ්පාදන රැකියා ආයතන කටයුතු වල සැලකිය යුතු ප්‍රගතියක් දියුණුවක් දකින්නට පුළුවන් කාලයක් විදිහටයි මාර්තු මාසයේ දක්නට ලැබෙන්නේ. ඒත් එකම ගත්තයින් පස්සේ පුද්ගලිකාංශයේ රැකියා කටයුතු කරන ඔබ කාලාන්තරයක් තිස්සේ රැකියා කටයුතු කරලා දැන් පෙන්ෂන් එන්න ඔන්න මෙන්න ඉන්නේ. ඉතින් හිටි හැටියේම ජොබ් එකේ පොඩි පොඩි නීරසභාවයන් වෙන කෙනෙක් කරන වරදකට ඔබ වැඩිකරු වෙන්නට දෝෂාරෝපණ ආදී දේවල් ඇති වෙන ස්වභාවයක් දකින්නට ලැබෙනවා. ඒකත් එක්ක ඔබ රැකියාව හදිසියෙ මාරු කරන්න හදන්නේ. ඒ කාරණේ නම් මේ කාලෙදි කරන්න යන්න එපා. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න කියන කාරණේ තමයි ඔබට මතක් කළ යුතු වෙන්නේ. කොහොම නමුත් ආහාර පාන සම්බන්ධ පුද්ගලික ආයතනයක රැකියා කටයුතු කරන ඔබට හොඳ වටිනා අවස්ථාවන් රැකියාවේ උසස් වීම ආදී දේවල් ලබන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. වගේම තමයි ඔබට රැකියාව හරහා විදේශගත වීම වැනි කරුණු කාරණාවල් වෙනුවෙන් ඉඩ ප්‍රස්තාව උදා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ හොටෙල් කෝස් එකක් කරලා කාලාන්තරයක් තිස්සේ විදේශ රටකත් ඉඳලා ලංකාවට ආවේ. ඉතින් ඔන්න ඔයාගේම කියන ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතේ තිබුණා නම් අන්න ඒ ආසාව සාර්ථක කරගන්න ඔබේ පැතුම
එහෙම නැත්නම් හීනය සඵල කරගන්න පුළුවන් හැකියාව මාර්තු මාසය තුලදී උදා වෙන බවක් දකින්නට ලැබෙනවා. ඉතින් කෝණ මාසයක් වුණත් අලුත් වැඩකට අත තියෙනකොට ඔබට ගැළපෙන පරිදි සිහිහුම් වෙන නැකත් හරි ගස ගන්නට පුළුවන්කම තියෙනවා. ඒවට අනුරූපීව ජ්‍යොතිර්විද්‍යානුකූලව ගමන් කරන කෙනෙක් නම් ඒවා ගැටලුවක් කරගන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නැතුවම නෙවෙයි. ඒත් එක්කම රාජ්‍ය ආයතනයන් සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂම මේ පරිපාලන ශාස්ත්‍රයේ රැකියා කටයුතු කරන ඔබට තරමක් වෙනතට වඩා නිදහස අඩු බවක් දක්නට ලැබෙනවා. ඔබ පාසල් ගුරුවරියක් අවස්ථා කීපයක් ගිහිලා තියෙනවා කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුවට, පළාත් අධ්‍යාපන කාර්යාලයට, දෙපාර්තමේන්තුවට ගිහිලා ඇති. ඔයාට ලොකු උමනාවක් තියෙනවා මේ වෙනත් පාසලකට. දැන් දුෂ්කර ප්‍රදේශයක අවුරුදු 5ක් නෙමෙයි 7-8ක් වෙනවා රැකියාවට ගිහිල්ලා. ඉතින් වැඩි කාලයක් ඉඳලත් ඔයාට තාම ගමට පත්වීම හදාගන්න බැරි වුණා. මෙන්න මේ සම්බන්ධයෙන් ඔයා යන එන මේවට අවශ්‍ය වටපිටාව සාධනය කරගන්නා වූ රැකියා ස්ථානයේ මාරුවීම් ආදී දේවල් ලබන්නට පුළුවන් හැකියාව මාර්තු මාසය තුලදී උදා වෙන බවක් දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ වෛද්‍ය වෘත්තියට අවතීර්ණ වුණා පමණයි ඉතින් දුර ප්‍රදේශයක රැකියාවට යන්නට සිදුවෙන කාලයක් විතර දක්නට ලැබෙන අතරම ඔයා විශේෂයෙන්ම පොලිස් නිලධාරියෙක් හිටි හැටියේ ස්ථාන මාරුවීමක් ලබන්නට කරුණු උදා වෙන කාලයක් විදිහට මාර්තු මාසයේ දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු වෙනවා විය යුතුයි පරිපාලනාංශයේ විගණන කටයුතු කරන කෙනෙක් නම් පුංචි අතපසුවීම ආදී දේවල් වලින් ගැටලු සාගත තත්ත්වයක් උදා වෙන ස්වභාවයක් තියෙනවා. එහෙමනම් ඔබේ කටයුතු වලදී වෙනතට වඩා විමසිල්ලෙන් සැලකිලිමත් යුතුව කටයුතු කරන්නේ වීනම් වඩා යහපත සලස්වා ගන්නට පුළුවන් හැකියාව තියෙන ඔබටත් රැකියාව තුලදී. ඉතින් අපි යමු ඊළඟට කතා කරන්නට කොහොමද මේ අධ්‍යාපන කටයුතු කියලා කටකරසින් උපන්න ඔබට මාර්තු මාසය තුල අධ්‍යාපන කටයුතු ගැන කතා කරනකොට නම් ඔබ සරසවියේ ඉන්න ආදරණීය කටකලග්න හිමි යුවතියක් වෙන්නට පුළුවන්, පුරුෂයෙක් වෙන්නට පුළුවන්. ඔබට හොඳ අනාගතයක් තියෙනවා වගේම තමයි ඔබට හොඳ ප්‍රසිද්ධත්වයක් අධ්‍යාපන කටයුතු තුළ හොඳ කැපිපෙනීමක් මාර්තු මාසය තුලදී දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබ දක්ෂ දේවල් වල ඔයා පසුපසට ගියපු දේවල් අතහැරලා දාලා තව කෙනෙක්ව ඒ අවස්ථාවට යොමු කරවන්නේ නැතුව ඔබම ඉදිරියට යොමු වෙලා වැඩ කටයුතු කරන්නට බලන කාලයක් සහ ඒ වෙනුවෙන් මම උපදෙස් දෙනවා පසුගාමී නොවි ඔබ දක්ෂ දෙයට ඔබ ඉදිරියට යා යුතුම කාලයක් මාර්තු මාසයේ. ජීවිතේ හොඳ සාර්ථකත්වයක්, හොඳ ලස්සන ගමනක් යන්න පුළුවන් කාලයක් මේ ඔබට උදා වෙලා තියෙන්නේ. හැබැයි ඔයාට ටිකක් අර හිතේ සැනසීම මදි බවක් දැනේවි සරසවිය තුල. උසස් අධ්‍යාපනවල කටුක බවක්, කටවර බවක් දැනේවි. ඒ පිළිබඳව වැඩි නොසලකා හැරලා කටයුතු කරන්න ජයග්‍රහණය පිණිස ඔබ සාර්ථක වෙනවා අනුමානයි. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළදී විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු ගැන ගන්නකොට ඔබ උගත්කමින් ධනවත් වෙන කෙනෙක්. එහෙම නැත්නම් අධ්‍යාපනයේ සාර්ථක ගමනක් යන්නට පුළුවන් හැකියාව මාර්තු මාසය තුලදී උදා වෙනවා කටුකරසින් උපන් ආදරණීය ඔබ සෑම සිළු දෙනාට. ඔබ පාසල් අධ්‍යාපනයේ ඉන්න සාමාන්‍ය පෙළ උසස් පෙළ වෙන්නට පුළුවන්. නැත්නම් පුංචි දුවපිතෙක් ඉන්නවා වෙන්නට පුළුවන් ඔබේ. ඉතින් දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අනවශ්‍ය හිත මිත්‍රකම් යාළු විහෙලියන්ගේ තරමක දුරස්ථභාවයන් ඇති කළ යුතු කාලයක්. යාළුවන්ගෙන් කඩලා වෙන් කරන්න කියලා නෙමෙයි කියන්නේ. යාළුවෝ එහෙම තෝරගද්දී දරුවෝන් පිළිබඳ හොයලා බලන්නට ඕන, ටියුෂන් එකට යනවා වෙන්නට පුළුවන්. ඉතින් හොයලා බලන්නට ඕන මොන වගේ යාළු විහෙලියොත් එක්කද මේගොල්ලෝ ගනුදෙනු කරන්න ආශ්‍රය කරන්න කියලා දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා. ඒ වගේම තමයි මේ කාලය තුලදී විශේෂයෙන්ම සංගීත ශාස්ත්‍රය, කලා ශාස්ත්‍රය සම්බන්ධ ඉගෙනීම් කටයුතු වල යහපතක්, අභිවෘද්ධියක්, දියුණුවක් දකින්නට පුළුවන්කම තියෙනවා කටක ලග්න හිමියන්ට, හිමිකාරියන්ට මේ මාර්තු මාසය තුලදී. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබ ඔයාගේ තාත්තා ආයුර්වේද වෙද මහත්තයෙක්. එහෙම නැත්නම් අපි කියමුකෝ ගොඩ වෙදකම කියලා කියන්නේ ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් දේශීය සිංහල වෙද මහත්මයෙක්, වෙද නෝනා කෙනෙක් නම් අමතක කරන්න එපා පරපුරේ දායාදේ. ඉගෙන ගන්න පුළුවන්. සමහරට ඔබේ පවුලේ පරම්පරාවේ පුරුක් සියල්ලම මේ වෙනකොට වියපත් වෙලා ඇති. පොතපත ඇති, ටිකක් දැනුම ඇති. හැබැයි ඒවට කරන්න බය ඇති. මේ වෙලාවේ ඔබ ඉගෙන ගන්නට ඕන. සාර්ථක වෙන්න පුළුවන් වගේම තමයි වඩාම හොඳම කාලයක් වෙනවා ඔබට යමක් ඉගෙන ගන්නවා නම්. ඒ වගේම තමයි විදේශ අධ්‍යාපන කටයුතු ආශ්‍රිත දේවල්, ශිෂ්‍යත්ව ආදී දේවල් ලබලා ඉන්න කෙනෙක් නම් ප්‍රමාද වූ විදේශ අධ්‍යාපනයේ සාර්ථක වෙන කඩවීම් වෙච්ච දේවල් නැවත එකලස් කරගන්නට, පිළිවෙලක් කරගන්නට පුළුවන් හැකියාව මාර්තු මාසය තුලදී උදා වෙන බව ඔබට මම ආදරයෙන් යුතුව මතක් කරනවා. ඉතින් අපි කතා කරනවා ආදරණීය ඔබේ විදේශ කටයුතු කොහොමද කියලා. විදේශ කටයුතු සම්බන්ධයෙන් කතා කරනකොට මුලින්ම විදේශ අධ්‍යාපනවල පසුගාමී දේවල් යහපත් වෙන රටාව දකින්නට පුළුවන්කම තියෙනවා. වගේම තමයි රැකියාවේ නීරසභාවයන් ඇති වෙන බවක් පේන්නට පවතිනවා. හේතුව මොකක්ද? ඔයාගේ ආයතනයේ තුල ඔයත් එක්ක ඉන්න ආදරණීය යහළුවේ හෙලියෝ. මෙන්න මේ අයට ඔයාගේ ජීවිතේ ඔයා විඳපු දුක්ඛම් කටළු කිසිම දෙයක් නොකියා පාඩුවේ ඉන්න එක තමයි වඩා හොඳම දේ. ඔයාගේ එන
ඇඳුම එයත් එක්ක ෂෙයා කරගන්නවා නේද? ඔයා හරි පරිස්සමින්. මොකද දන්නවද ඔයා මුලින් හොතට සලකලා පස්සේ නිකන් වෙන විදිහකට වෙන්න කරුණු යෙදෙනවා. ඒ හින්දා යහළු යෙහෙලියෝ අතේ දුරින් තියාගෙන කටයුතු කරොත් එimhe ඔබට විදේශ රටක ඔබ ගෘහ සේවයේ නිරත වන්නේක් වුවත් එහෙම නැත්නම් ඔයා හොටෙල් එකක වේටරෙක් වරයක් විතර රැකියාව කරනවා වුණත් ඔයාට යහපත දියුණුව සලස්ව ගන්නට පුළුවන් මේ යහළු ඉහළියන්ගේ දුරස්ථභාවය තබා ගැනීම තුළින්. ඒ වගේම විදේශ රටක ඔයා ඔන්න පාර්ට් ටයිම් ජොබ් එකක් කරගෙන ඉන්නවා. ඉතින් රෙසිඩන්ට් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නේ දැන් අවුරුදු 17ක් 18ක් වෙලා සමහරට ඉතාලියේ තාම යමක් කරගන්න බැරි වෙන්නේ නැති ඕස්ට්‍රේලියාවේ වෙන්නට පුළුවන්. ඉතින් ප්‍රමාද වූ ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කරගන්නට ස්ථාවර රැකියාව ෆුල් ටයිම් ජොබ් එකක් ඔයාට හොයාගන්නට පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම විදේශගත වෙලා ඉන්න ඇතැම් කොටසකට රැකියාව සම්බන්ධව එපා වෙලා මේ වෙලාවේ ලංකාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ ගැටලුකාරී තත්ත්වයන් ප්‍රමාද වුණා නම් ඔන්න ඔබට පුළුවන්කම හම්බ වෙනවා මාර්තු මාසයේ අගභාගයේ අවසානයේ වාගේ වෙන විට නැවත ලංකාවට එන්න ඔයාගේ කියලා යමක් ඔයා පටන් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ සාර්ථකත්වයක් උදා කරගන්නටත් ඒත් එක්කම සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරන්නට ඕන. සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරනකොට මේ කාලේ සෙම්පීනස් නම් ටිකක් බහුල වෙන ස්වභාවයක් තමයි දක්නට ලැබෙන්නේ. තරමක් පමණ ඔයාට මේ කාලේදී ආහාර පාන රටාවේ ආහාර අරුචිය කියන දේවල් කෑවට නිකන් ඇඟට අල්ලන්නේ නැහැ වගේ කිසි රසයක් නැහැ වතුර කනවා වගේ නිකන් වතුරත් එක්ක බත් කනවා වගේ දැනෙන ගතියෙම මේ කාලෙදි චුට්ටක් වැඩි බවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි නිතර මේ අපි කියන්නේ විදුරු මස් දත්තාශ්‍රිත තුවාල ඇතිවීමේ ස්වභාවයක් තියෙන උෂ්ණ රෝග තත්ත්වයන් විශේෂයෙන්ම ඒ වගේම තමයි වැසිකිලි කැසිකිලි යාමේ දැඩි වුමනාවන් විටින් විට ඇති වෙන ස්වභාවය දක්නට ලැබෙනවා. ඒ වගේම බඩ වේලන රෝග තත්ත්වයන් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාරයක් අනුගමනය කරන්නට වග බලා ගන්න අර්ශ සම්බන්ධ රෝග තත්ත්වයන් වලට පැමිණීමට ඉඩ පවතින හේතුවෙන් කොහොම නමුත් කොන්ද තුනට ආශ්‍රිත වේදනාබර ස්වභාවයන් කෙන්ඩ කලවාශ්‍රිත වේදනාබර ස්වභාවයන් මේ කාලෙදී අතරම බහුල වෙන ස්වභාවය දක්නට ලැබෙන අතරම ගමන් බිමන් යනකොට ඇවිදින කරනකොටත් ඉතින් උඩ බලාගෙනම යන්න එපා. චුට්ටක් පල්ලෙහාත් බිමත් බලන්න මොනවා හරි තියනවද කියලා ලිස්සලා වැටෙන්නට පුළුවන් ඊට ප්‍රස්තාව චුට්ටක් වැඩි කකුල පටලගෙන එහෙම. ඒ වගේම තමයි පුංචි දුවා දරුවෝ විශේෂයෙන්ම විදුලියෙන් ටිකක් ඈත් කරලා තියාගන්න. ඔබත් ගෙදර දෛනිකව ගෘහ විදුලිය එහෙම නැත්නම් ගෙදර විදුලිය භාවිතා කරනකොට පරිස්සම පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඉතින් මෙන්න මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් ගැටලුකාරී තත්ත්ව निराකරණය කරගන්න පුළුවන්. හැබැයි හිස දෙපස කකියන එක ඇස් ටිකක් දණේක රිදෙන එක ටිකක් ඇස් ටික අරගෙන නිදි මරලා වැඩ කරන්න බැරි ගතිය උදා වේවි. ඉතින් මහන්සිය චුට්ටක් අඩු කරගෙන කටයුතු කරමු. එතකොට ඔයාට දවසක් දෙකක් රෙස් කරලා ඉවරලා වැඩි කාලයක් ප්‍රයෝජන ගන්නට පුළුවන්කම තියේවි. ගියපු දවස් දෙක අල්ලන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් වැඩි කාලයක් ඔබට යොදවලා ඒ දවස් දෙකට හරියන වැඩ කටයුතු කරගන්න පුළුවන් වේවි ඉස්සරහට. ඒත් එක්කම අපි යමු ආදරය ප්‍රේමය කතා කරන්න ඕනනේ. ආදරේ ප්‍රේමය ගැන කතා කරනකොට නම් තරමක් මේ හැම වෙලේම වාගේ ප්‍රේමවන්තිය සැක කරන්න ප්‍රේමවන්තය සැක කරන්න මහත්තයාගේ අඩුපාඩු වැඩිපුර බලන්න නෝනාගේ අඩුපාඩු ගැන වැඩිපුර කතා කරන්න යන්න එපා. ඉතින් ඔයාලා දෙන්න විවාහපත් වුණා යුවලක් නම් කාලයක් තිස්සේ ආදරය කරලා අවුරුදු 10ක් 12ක් වෙන්න පුළුවන් 6ක් වෙන්න පුළුවන්. පාසල් ප්‍රේමයක් නම් විවාහයට ගෙනාවේ. ඔයා එයාගෙන දන්නවා එයා ඔයාගෙන දන්නවා. එහෙමනම් අවබෝධයෙන් යා යුතු කාලයක් කියලා මතක් කරන්න. ඒතර ප්‍රේමය පිළිබඳ වෙනදාට වඩා එක එක්කෙනා ඔයාගේ ගෑනු ළමයාගේ අඩුපාඩු කියන, පිරිමි ළමයාගේ අඩුපාඩු කියන, මහත්තයාගේ වැරදි හොයන, නෝනාගේ වැරදි ඔයාට කියන කාලයක්. ඉතින් ඔයාලා දෙන්නට ආදරේ නම් ඒවා පිළිබඳ වැඩි සලකන්න නැතුව කටයුතු කරන්න. මං එහෙම කිව්වේ ඇයි? ආදරේ යුග ජීවිතයේ ආශ්‍රිත අන් අයගේ කේලම් හේතුවෙන් දෙදෙනා හිත රිදවා ගන්නා වූ වචන හුවමාරු වන අඩදබර ඇති වෙන්නට පුළුවන් කාලයක්. එහෙමනම් අර එහෙම අපි යමු. ඒතකොට ප්‍රශ්න නැතුව යන්නට පුළුවන්කම තියෙනවා. මේ හේතුව ඇයි? ඇස් වහ වැදිලා කියන්න පුළුවන්. හේතුව ඔයාලා දෙන්න විවාහ වෙනකොට මෙලෝදයක් තිබ්බේ. අද වෙද්දි ඉඩමක් කඩමක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන පුළුවන් විතර දරුමල්ලෝ ටිකක් හදාගෙන බොහොම ලස්සන ගමනක් යනවා. ඔයාලා දෙන්න ආදරය කරනකොට ගෙවල් වලින් දැම්මේ බාල්දි. හැබැයි දැන් දෙන්න විවාහ නොවුණත් දෙන්න හරියට මෙහෙස මහන්සිලා යමක් ගොඩනගමින් ඉන්නේ. ඉතින් මෙන්න මේවා බලාගෙන ඉන්න බෑ මිනිස්සුන්ට. අන්න ඒව තමයි ඔයාලා දෙන්නට පීඩා ඇති වෙන්නේ. ඒ හින්දා අපි අවබෝධයෙන් විශ්වාසයෙන් යමු. ආදරේ දලුලන්න මෝරන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරන්නේ, ආශිර්වාද කරන්නේ. ඔබට විශ්වයේ ආශිර්වාදයක් නිරතුරු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ගෘහ ජීවිතය කියන මාතෘකාව යටතේ කතා කරන්න. ගෘහ ජීවිතයේ තුල වෙනදට වඩා ආදරයෙන් ගෞරවයෙන් කාලය ගත කරන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඇස්වහ වදී ඔබ දෙපළට. ඔයාලා දෙන බොහොම ලස්සන ගමනක් යන්නේ. ගෙදරට අලුතෙන් පුංචි වාහනයක් අරගෙන එනවා. ඒ වගේම තමයි කාමරයක් හදලා කුස්සියක් හදලා තිබුණා ලෑලි ටිකක් ගහලා. ඉතින් දැන්
ගේ වැඩ ටික පටන් ගන්නවා. මහත්තයා රටේ ඉඳලා සල්ලි ටිකක් එව්වා. ඉතින් ගාඩන් එකත් හිමීට ඩිසයින් කරගෙන යන ගමන් ඉතින් පල්ලෙහා තට්ටුවේ හොඳ ලස්සනට හිටියේ. ඉතින් දෙවෙනි තට්ටුවත් ඔන්න හදන්න පටන් ගත්තා. ඒ වගේම තමයි දුව හදිස්සියේ විදේශගත වුණා වෘත්තිමය කටයුත්තකට. පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් එක්ක ගෘහ ජීවිතයේ තුල තනිකමක් දැමුණත් ඒ අය පිළිබඳ ආඩම්බර වෙන්නට සතුටු වෙන්නට කරුණු උදා වෙන. Tamanගේ දරුවන්ට රැකියාව සම්බන්ධ තිබූ ගැටලුකාරී තත්ත්වයන් තරමක් යටපත් වෙලා ගිහලා දරුවන්ගේ රැකියා කටයුතු වල සාර්ථක භාවයක් උදා වෙන කාලයක්. ඒ වගේම තමයි වටිනා කියන පින්දහන් ආදී දේවල් කරන්නට ඉඩ ප්‍රස්තාවත් ඇතිවන වටපිටාවක් දකින්නට පුළුවන්කම තියෙනවා මාර්තු මාසයේදී කටගරසින් උපන් ඔබට. ඉතින් විඳපු කටෝර කාලය මේ කටෝර කාලයක් ඔබ ගෙවාගෙන යන හැබැයි මේ කටෝර කාලය තුල සතුටු වෙන්නට පුංචි පුංචි කරුණු පවා උදා වෙන කාලයක්. ඔයාලා දෙන්න ක්‍රමයෙන් දියුණු වෙන ඔබ ක්‍රමයෙන් දියුණු වෙන පවුලේ අයගේ ආශිර්වාදය ලබන්නට පුළුවන් කාලයක් විතර දක්නට ලැබෙනවා. මෙන්න මේකයි මුලින්ම මම ඔබට ඇස්වහ කටවහවදී කිව්වේ. බොහොම පරිස්සමින් ඉවසිල්ලෙන් ඔබ ආගමනේ ප්‍රතිඵල නෙලා ගනිමින් ඉදිරියට යන්නට පුළුවන් කාලයක් ගෘහ ජීවිතය තුල වාසනාවන්ත භාවය ඔබ විසින් ඇති කරගන්න. නිකල් ලැබෙන්නේ නැහැ. ඔබේ වෙහෙස මහන්සිය කැපකිරීම මත ඇති කරගන්නා වූ කාලයක්. ඉතින් ආදරණීය කටකලග්න හිමියනි හිමිකාරීන සෑම සියලු දෙනාට හිසේ සිට දෙපතුල දක්වා ඇතිවෙනා වූ 890ක් රෝග 92ක් ව්‍යාධි 232ක් අතුරු අන්තරා රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර සනි රාහු කේතු නවග්‍රහ දෝෂ දුරු වේවා. සිත සාන්තිය උදා වේවා. තුනුරුවනේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ රැකවරණය මතින් ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන සියලු ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා හදවතින් සෙත් ප්‍රාර්ථනා කරනවා. සමුගන්නවා ඔබ වෙනුවෙන් අද දවසේදී තොරතුරු සාකච්ඡා කරපු මම පූර්ණ ජ්‍යොතිෂ සේවයේ YouTube නාලිකාව මෙන් මායතනෙ හිමි පාරම්පරික දෛවඥ දිනේෂ් ගොඩමුන්න ඔබ සෑම සිළු දෙනාට සුඛේ දීර්ඝායුකෝ භව.